නවතින්නයි කිව්වේ. මාටින් ජෝන්ව නවත්තනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා මෙයාගේ අත් දෙකට මාංචු දාන්න. ඊට පස්සේ යතුරු විසි කරලා දාන්න. බලමුකෝ මෙයා ඊට පස්සේ කොහොමද හොරකම් කරන්නේ කියලා. අපේ අම්මා මාටින් ඔයා කිව්ව කතාව හරියටම හරි. ආයිමත් ඉතින් ජෝන් මගෙන් ගැලවෙන්නේ නෑ. මං යතුරු විසි කරනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයෝ අනේ සමාවෙන්න. වැරද්දක් වුණා නම් සමාවෙන්නකෝ. මං අත් දෙක අල්ලලා වැඳලා කියන්නම්. අනේ මට අබේදානිය දෙන්නකෝ. ඔයාට විතරයි මාව මේ මාංචු වලින් නිදහස් කරන්න පුළුවන්. ඔයා විතරයි මං ගැන හොඳටම දන්න කෙනා. ඔව් අනේ මහත්තයෝ මට සමාව දෙන්නකෝ. මං ඔබතුමා කියන ඕනම දෙයක් කරන්නම්. අනේ ඊට කලින් මේ මාංචු දෙක ගලවලා ඉන්නවද? අපේ අම්මා සංවේදී කතාවක්. ඔයිට වඩා ලොකු අපරාධකාරයන්ටත් සමාව දීපු මට ඕක මොකද්ද? අම්මා ඔයා මොකද්ද මේ කෙරේ? ඕක තමයි කියන්නේ ජෝන්ගේ ජෝත් මහ ජෝන්ගේ වැඩ කියලා. ඔයාට පුළුවන් නම් ඕක තියාගෙන නිදහසේ ඉන්න. මම යනවා මාගේ මොකද කරන්නේ? කෑවලේද ගුඬු? අදනම් මාටියට හොඳ පාඩමක් උගන්නලා තමයි මම පස්ස බලන්නේ. මාංචු දාලා මාව නවත්තන්න හැදුවට එහෙම ජෝන් නවත්තන්න පුළුවන් කමක් නැහැ. අම්මා දෙයනේ. අයියයි. මොකද කරන්නේ? හොඳ අදහසක් ආවා. මේ වෙලාව තමයි අපේ වෛරස් සර්ච් ගැජට් එක පාවිච්චි කරන්න හොඳම වෙලාව. මාටියෝ අයිබෝන් දැන් මං හොරකම් කරන්න පටන් ගන්නවා. ඔයාට දැන් අද්දක බැඳගෙන බලන් ඉන්නයි වෙන්නේ. අයිබෝවන් මම මේ කියලා යන්න කියලා යාවේ. ශාලොක්කසා ඔයා මාර කවියක් නේ කිව්වේ. කොහොමද ඉතින් මාටියෝ? අයිබෝන් ජෝඩ් මේ කොහෙවත් කවි තරගයක් පැවැත්වෙන්නේ නෑ. යනවා යන්න මෙතනින්. අනේ මාටින් ඉතින් අපේ මේ වෑන් එක ඇතුළට යමුකෝ. එයත් එක ගොඩාක් කතා කරන්නත් තියෙනවනේ. අනේ මේ වැන්න යන්න මට කිසි උමනාවක් නෑ. උදේ පාන්දර මගෙන් ගුටි කන්නද මේ හදන්නේ ඈ? තව පාරක් කියන්න ඉස්සෙල්ලා කරුණාකරලා මගේ කමිෂන් අතාරිනවා. ඔහෙමට ගහන්න නම් ඉතින් ඔහෙගේ අත් දෙක ලිහෙන්න බෑ. බලමු කොහොමද මෙයා මේ අපිට ගහන්නේ කියලා. අනේ කවුද මගේ අත් දෙක බැන්දේ? මගේ අත් දෙකට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නෑ ඔයා කොහොමද මගේ අත් දෙක එකට කැටකොලේ? අනේ අපේ මාටියගේ කතාන්ද ලොකු හොරෝ මොකද උනේ? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මොනා කියන්නද සූටියෝ? මාටියා අද බඩ පිරෙනකම් කනවා. ඒයි මගේ යාළුවා වටාරිනවා. ඒ මට ගහන්නේ. අයියෝ උද මට ගහන්නේ. දැන් ඉතින් අපි ගිහිල්ලා හොඳට උදේට කාලා ඉමු. ඊට පස්සේ අපි බඩු හොරකම් කරලා දවල්ටත් හොඳට කාමු. අනේ මාටියෝ අයියෝ බොරුවට ගුටි කෑවේ. උන්ට ගැහුවේ නැත්තේ මොකද? අනේ මන්ද සූටියෝ මට මොකක් කළාද කියලා. මට තේරෙන විදියට මගේ අත් දෙකට පේන්නේ නැති මාංචු දෙකක් දාලාද කොහෙද තියෙන්නේ? හරි සූටියෝ අපි ටැග් ගාලා ගිහලා ඉන්ස්පෙක්ටර් මහත්තයාට මේක ගැන රිපෝට් කරන්න ඕනේ යන්. අයියෝ මාටින් ෂූටින් ඕගොල්ලෝ ගාවට මම එන ගමන් මේ ඉන්නේ. මට පොඩි ප්‍රශ්නයක්. කොහොම ඉන්න මං ඉක්මනට එනවා ඕගොල්ලෝ ගාවට. ඉන්ස්පෙක්ටර් මහත්තයා මේ බලන්නකෝ. ජෝන මගේ අත් දෙකට කල්ලා තියෙන වින්නහිය පොඩ්ඩක් බලන්න. ඔයාගේ අතේ මාංචුවක් කොයිද මාටින්? මගේ අත් දෙක බලන්නකෝ. මේ දෙකටම දාලා තියෙන්නේ. අනේ මගේ අත් දෙකට මාංචු දාලා තියෙන්නේ. ඒ වුණාට ඒවා පේන්නේ නෑ. අනේ මන්ද මේ ජෝන මට මොන වින්නහියක් කළාද කියලා. ඉක්මන් කරලා යමු. ලන්ච් ගන්න වෙලාව හරි. බොස් කතා කරනවා. දැන් මොකටද ලන්ච් ගන්නේ? මම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ ටිකකට කලින්නේ. අනේ හරි දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවරයි. අපිට දවල් කෑමට යන්න කියනවා. දවල්ට ඕගොල්ලෝ මොනවද කන්නේ? අපොයි දෙයනේ ජෝන් වෙනස් වෙලානේ. ඇතුළට අඬ ගහනවා කන්න දෙන්න. ඔය මිනිහා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වෑන් එක ඇතුළට අරන් ගිහලා දෙන්න හදන්නේ තිමූර් එක. අපේ අම්මා දෙයනේ. මට නම් ලන්ච් එක ඕනෙත් නැහැ ඩිනර් එක ඕනෙත් නැහැ මුකුත් ඕනේ නැහැ. එයාලා ලන්ච් ගන්න අකමැති වුණාට කුරුල්ලෝ එහෙම අකමැති වෙන්නේ නැහනේ. දැන් ඒගොල්ලගේ ලන්ච් ටයිම් එක. එන්න කුරුල්ලෝ එන්න ඇවිල්ලා කණ්ඩ එන්න. නගරේ තියෙන සෑම බැංකුවක්ම ජෝන් කියන මංගොල්ලකාරයා විසින් මංගොල්ල කනවා. ඒත් කවුරුත් මේකට කිසිම පිළියමක් අරගෙන නැහැ.
අනේ මොකද කරන්නේ සූටියෝ අපි කට්ටියට මේ ජෝන මාන්තුවක් දාලානේ තියෙන්නේ අනේ අපිට කිසි දෙයක් කරගන්න බෑ මොනවද අපි කරන්නේ සූටියෝ අපි ඩිනර් එක අද ඉක්මනට ගමු. මොකද රැට චිත්‍රපටියක් බලන්න යන්න ඕනේනේ. නැහැ ඩිනර් එපා. එපා කියලාද කියන්නේ? ඕගොල්ලන්ට ඩිනර් ඇත්තටම එපාද? හරි එහෙනම් ඩිනර් එකත් කැන්සල්. මොකක්ද මේ කරපු විකාරේ මොකද මේ අපිව පේන් කරලා තියෙන්නේ හරි එහෙනම් දැන් තරගේ විස්තර. ඕගොල්ලෝ දැන් දුවන්න ඕනේ. හයියෙන් දුවන්න ඕනේ. හති දාගෙන දුවන්න ඕනේ. නැත්තම් මම ඕගොල්ලන්ට හොඳ වැඩක් කරනවා. ඕගොල්ලෝ එකගද? හරිද? මොන රේස්ද මෙතන රේස් කරන්න බෑ. අපි දුවන්නේ නෑ ඔයා කිව්වට. ඔයාට බෑ අපිට දුවන්න කියලා අපි කට්ටියව අසරණ කරන්න. තේරුණා? අයියෝ මං ඕගොල්ලන්ව අසරණ කරන්නේ නෑ. මම මෙතෙන්ට වෙලා වාඩි වෙලා සතුටු වෙනවා. හැබැයි ඔයාලව අසරණ කරන්න යන්න අර ගොල්ලෝ. බේරගන්න ඉස්පට මගේ ඔලුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද මොනවා හරි හිතන්නකෝ බංගුවලට මොනවද කිදාව කියලා දන්නවද නේ මේක නියම ස්ප්‍රේ එක අල්ලන්න මේ මොකද කරන්නේ ඔයගොල්ලෝ බේරගත්ත නේද මේ මුලින්ම නිදාස් කරන්න බැරි වුණාද අපි ගොන්නු දෙන්නගේ කොච්චරනම් ගුටි කෑවද දැන් ඔහෙටත් ඒ තරමටම ගුටි කන්න වෙනවා අද ඔයගොල්ලෝ බේරෙන්න නම් හදන්න බා මහාචාර්යතුමා හරියට ඕම ඉන්නවා ජෝන් තමයි ඩෝන් වෙන්නේ සූටියගේ මාටියගේ අතරත් මාංචු වැටුණා දැන් ඉතින් කවුද මාව නවත්තන්න ඉන්නේ නවත්තන්න ඉති වෙන කවුරුවත් නෙමේ සූටියයි මාටියයි තමයි කොහොමද මේගොල්ලන්ගේ මාංචු ගැලුණේ කොහොමද ඕගොල්ලෝ මෙතනට ආවේ මොකද්ද මේ උනේ කොහොම හරි අපේ මාංචු ගැලවුණා අපි ආවේ ඔයගොල්ලන්ට ඩිනර් එකක් දෙන්න කියලා නැස්ති නේද කමුද එපා අනේ මට ඩිනර් ගන්න ඕන කමක් නෑ දැන් මගේ බඩේ හොතට පිරලයි තියෙන්නේ යන් වහෙන්න ඇතුළට යව් අප්පා ගහනවා ඉවර නෑ තාම ඩිනර් එක විතරයි හෙට උදේ බ්‍රෙක්ෆාස්ට් එක එතකොට ලන්ච් එක හෙට රැට ආයේ ඩිනර් එක එතකොට කුරුල්ලන්ට කෑම දාන්න තියෙනවා හරක්ට තනකොළ කවන්න තියෙනවා කොච්චර වැඩ තියෙනවද අනේ ඒගොල්ලන්ට කරදර කරන්නේ මොකටද ඒගොල්ලන්ට කරදර කරන්න ඕනේ එපා අනේ මෙහෙම කරන්න එපා මොකද්ද මේ කරපු වැඩේ අයියෝ නැහැ කරන්නම වෙනවා බයෙන් දෙපා ජෝන් අපි මුලින්ම කුරුල්ලන්ගෙන් පටන් ගමු ඉන්ස්පෙක්ටර් සර් අනේ මාව බේරගන්නෝ මෙන්න කුරුල්ලෝ අනේ මේ මොකද්ද මේ කරන්නේ සූටියෝ මොකද්ද ඔයා මේ කරන්නේ අනේ මේ පාර නම් මං ඉවරටම ඉවරයි අනේ අයියෝ බේරන්න ජෝන් තමයි ඩෝන් වෙන්නේ කවුද ජෝන්ව ජේල් එකට දාන්නේ කවුරුවත් නැද්ද මොකෝ ජෝන් කියන්නේ අපේ දඬුවම හොඳයි නේද
හානේ ඉන්ස්පෙක්ටර් සර් ඔයාගේ ඩියුටි කරන්න මම වැරස් කරන්න මම කුඩුවට දාන්න හරක එලවනෝ පස්ස කෙලවනෝ